අතීත ලංකාවේ හිටියා රජ කෙනෙක්. එතුමා මිනිස්සුන්ගේ හදවත් දිනාගත්ත විතරක් නෙවෙයි කාලයක් යද්දි දෙවියෙක් බවටත් පත් වුණා. හරි, අපි අද කතා කරන්නේ ඒ විස්මිත කතාව ගැනයි. ඒ තමයි මහාසේන රජතුමා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මිනිසෙක් විදියට ඉපදිලා රජ කෙනෙක් වෙලා අන්තිමේදී දෙවියෙක් බවට පත් වෙන්නේ? ආන්න ඒක තමයි අපි මේ කතාවෙන් හොයලා බලන්න යන්නේ. හොඳයි, අපි මේ ගැටලුව ටිකින් ටික ලියමු. ඔය ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම පොළොන්නරුව පැත්තේ මිනිසු අදටත් බොහොම භක්තියෙන් වන්දනාමාන කරන දේවතාවෙක් ඉන්නවා. ඒ තමයි මින්නේරිය දෙවියෝ. පුදුම හිතන කාරණේ මොකක්ද දන්නවද? මේ දෙවියන් කියන්නේ වෙන කරුවොත් නෙවෙයි. එදා රජකම් කරපු මහාසේන රජතුමාමයි. ඉතින් කොහොමද රජ කෙනෙක් දෙවියෙක් බවට පත් වුනේ? අපි ඒ ගැන හොයලා බලමු. හරි, එහෙනම් මුලින්ම අපි බලමු මේ රජතුමා ඉතුරු කරලා ගියපු ඒ නොමැකෙන උරුමය මොකද්ද කියලා. මේ මින්නේරිය දෙවියෝ කියන නම ඒක මහාසේන රජතුමාට මිනිස්සුම දීපු නමක්. හිතන්නකෝ, එතුමා අවුරුදු 27ක් රට පාලනය කරලා දැන් ශතවර්ෂ ගාණක් ගත වෙලා. ඒත් අදටත් මිනිස්සු එතුමාට සලකන්නේ දෙවියෙකුට වගේ. ඉතින් මේ වගේ අති මහත් ගෞරවයක් භක්තියක් දිනා ගන්න තරම් මහසේන රජතුමා මොනවද කළේ? මොකක්ද ඒකට හේතුව? ඒකට ප්‍රධානතම හේතුවක් තමයි මේ. එතුමාගේ උරුමයේ පළවෙනි සහ සමහර විට වැදගත්ම කොටස. ඒ තමයි වාරි කර්මාන්තය. මූලාශ්‍රවල සඳහන් වෙන විදියට මහාසේන රජතුමා ප්‍රධාන පෙළේ වැව් 16ක් මීදි කරලා තියෙනවා. 16ක්. මේකෙන් මුළු රටේම කෘෂි කර්මාන්තයට ලැබුණු තල්ලුවන මැත්තේදම අති විශාලයි. මේ අතරිනුත් එතුමාගේ විශිෂ්ටතම නිර්මාණය තමයි මින්නේරි වැව. බලන්නකෝ ඒකේ තියෙන සංඛ්‍යාලේඛන ඇත්තරම පුදුම හිතෙනවා. වැව් බැම්ම විතරක් සැතපුම් 1.25ක්, ඒ කියන්නේ කිලෝමීටර් 2ක් විතර දිගයි. වපසරිය අක්කර 4670ක්, ඒ කියන්නේ ඇහැට පේන මානකවත් ඉවරයක් නැති දැවැන්ත ජලකඳක්. නිකමට හිතන්න පුරාණ මූලාශ්‍රවල පවා මේ වැව් ගැන විස්තර කරන්නේ සාගරයක් වගේ පේන මහ වැව් හැදුවා කියලා. ඉතින් එදා හිටපු සාමාන්‍ය මිනිසුන්ට මේ නිර්මාණ කොයි වගේ දැවැන්ත විදිහට පේන්නේ නැද්ද? හරි, ඒ එතුමාගේ උරුමේ එක පැත්තක්. අපි දැන් බලමු දෙවෙනි පැත්ත. ඒ තමයි එතුමාගේ ආගමික සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණ. මේ අතින් ගත්තම එතුමාගේ විශිෂ්ටතම නිර්මාණය තමයි අනුරාධපුරයේ තියෙන ජේතවනාරාම ස්තූපය. මේකේ තියෙන විශේෂත්වය තමයි ඒ කාලේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම තිබුණු විශාලතම ගඩොල් නිර්මාණයේ විදිහටයි මේක සැලකෙන්නේ. මේකේ උස ගැන හිතුවොත් ඉදි කරලා අවසන් වෙනකොට මේ ස්තූපය අඩි 400ක් උසයි. අඩි 400ක්. උස විතරක් නෙවෙයි මේ දවන්ත ස්තූපයේ පාදමේ විශ්කම්භයත් අඩි 370ක්. ඉතින් මේ ඉලක්කම් දෙකෙන්ම අපිට හිතා ගන්න පුරවන්නේ නේද මේක කොයිතරම් දවන්ත නිර්මාණයක්ද කියලා. හැබැයි මේක නිකන් ගොඩනැගිල්ලක් නෙමෙයි. ජේතවනාරාමය කියන්නේ අනුරාධපුරයේ තිබුණු විශාල ආරාම සංකීර්ණයක හදවත වගේ. ඊටත් වඩා වැදගත් දේ තමයි බුදුරජාණන් වහන්සේගේ පටිධාතුන් වහන්සේ නිදන් කරලා තිබුණේ මේ ස්තූපය. හරි. ඉතින් අපි මුලින්ම පටන් ගත්ත තැනට ආයෙත් එමු. කොහොමද මේ රජතුමා මේ තරම් වැඩ කරපු කෙනා දෙවියෙක් බවට පත් උනේ? මෙන්න මේකයි ඒකට පිළිතුර. බලන්න, එක පැත්තකින් එතුමා දවැන්ත වැව්වමුණු හදලා මිනිස්සුන්ගේ බඩගින්න වතුර ප්‍රශ්න, ඒ කියන්නේ භෞතික අවශ්‍යතා සපුරාලුවා. අනිත් පැත්තෙන් ජේතවනාරාමයේ වගේ අතිවිශාල ස්මාරක හදලා මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික අවශ්‍යතාවත් සම්පූර්ණ කළා. ඉතින් මේ දෙකම කරපු නිසා මිනිස්සුන්ගේ හිතේ ඇතිවුණු ඒ අපමණ ගෞරවය සහ කෘතඥතාවය නිසාම තමයි එතුමා හෙමින් දෙවියෙක් බවට පත් වුනේ. මේක මූලාශ්‍රවල හරිම සරලව සහ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. එතුමා දෙවියෙක් විදියට වන්දනාවට ලක් වෙන්න හේතුව තමයි තම රට සහ රටවැසියා වෙනුවෙන් නොනවත්වා වෙහෙසුන එක. ඒකේ තමයි සම්පූර්ණ කතාවේ සාරාංශය. ඉතින් මේ කතාව අවසානයේදී අපිට හිතන්න දෙයක් ඉතුරු කරනවා. ඒ තමයි යම් උරුමයක් අමරණීය වෙන්න නම්, ඒ කියන්නේ කවදාවත් මැකෙන්නේ නැති වෙන්න නම් ඇත්තටම මොනවද කරන්න ඕනේ? මේ කතාව ඒ ගැන හිතන්න හොඳ පාඩමක්.